ඒතර මෙන්න මේ තියෙන්නේ අපිට කෝසෙට් එකේ තවත් නිර්මාණයක්. අපි කෝසෙට් එකේ ඒ කියන්නේ සරලව නිර්මාණය කරන්න පුළුවන් ක්‍රම කීපයක් ඔයාලට කියලා දුන්නා. ඒ අතර තවත් එකක්. එතකොට දැන් මේකේ අපිට ගොඩක් වෙලාවට මේ වෙනස් වීම වෙන්නේ අපිට අපි භාවිතා කරන විදිය සහ අනිත් එක තමයි රිදි වර්ග අනුව. අපේ නිර්මාණය ගොඩාක් වෙනස් විදිහට හදන්න පුළුවන්. දැන් මෙතන මම මේ වගේ පටියකුත් අරගෙන තියෙනවා. ඒතර මෙන්න මේකේ රිදි වර්ගات එක්ක. මෙන්න මේ නිර්මාණය හදාගන්නේ කොහොමද කියලා ඔයාලට මෙතනින් එහාට මේ වීඩියෝ එකේදී බලන්න පුළුවන්. මූලික දේ තමයි දැන් අපිට මේ සාර්ජකට් එකක් විදියට ගද්දී මේ මූලික සැකැස්ම ඔයාලට හදාගන්න පුළුවන්. ඔයාලගේ මෙෂර්මන්ට් ටික අරගෙන සාමාන්‍ය විදියට. එතකොට දැන් මෙතෙන්දි භාවිතා කරලා නැහැ අපිට අර අපි සංකීර්ණ විදිහට සාර්ජකට් එක හදන මට්ටමේ හදාගෙන නැහැ. නමුත් අපිට මේක ගැටලුවක් නොවන විදියට හදාගෙන තියෙනවා. එහෙනම් ඉතින් මෙතනින් එහාට බලන්න මේ නිර්මාණය කොහොමද අපිට ගැළපෙන විදිහට හදාගන්න පුළුවන් කියලා. මේකෙදි අපි භාවිතා කරන්නේ බ්‍රා බ්ලොක් එකක්. ඒතර ඔයාලා ළඟ තියෙන බ්‍රා බ්ලොක් එකක් ගන්න. ඒකෙන් තමයි අපි හදාගන්න හදන්නේ කප් එක. ඒතර එතෙන්දී ඔයාලට අවශ්‍ය කරන සයිස් එකකින් ගන්න පුළුවන්. මෙතන මම පතරම හදාගෙන තියෙන්නේ අපිට අවශ්‍ය කරන උස ඉනවට පපුවට කියන මෙෂර්මන්ට් ටික අරගෙන සහ පපුව අඩියෙන් මෙන්න මේ විදිහට සාමාන්‍ය කොටස හදාගෙන තියෙනවා. ඒතර අපි එතන මැහුම් වාසි විතරයි දීලා තියෙන්නේ වෙන මොකවත් එකතු කරලා නැහැ. ඒතර දැන් අපි ගත්ත බ්‍රා බ්ලොක් එකෙන් කප් එකේ කොටස මම මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඒතර මම හදන්නේ බ්ලොක් එකෙන්. ඒකෙන් එන වාසිය තමයි මේ විදිහට මම ගන්නෙ. ඒතර ඔයාලටත් පුළුවන් ඔයාලා ළඟ මොන හරි බ්ලොක් එකක් තියෙනවා නම් ඒකේ තියෙන කප් එක භාවිතා කරලා මෙන්න මේ විදිහට ඇඳ ගන්න. ඒතර දැන් මේක මම ඔයාලා ළඟ තියෙනවද කියලා මට හිතන්න බෑ. ඒතර ඔයාලා ළඟ තියෙන එකක් භාවිතා කරන්න. ඒතර මම මේ පෙන්නන ඒතර ඕනම් බ්ලොක් එකක් භාවිතා කරලා හදා ගන්න පුළුවන්. මම මෙතන පපුව අඩියත් එක්ක කප් එකේ රවුමේ ඇඳගන්නේ. ඒතර කප් එක මම ඊළඟට ගන්නෙ බ්‍රා බ්ලොක් එකෙන්ම කප් එක අරගන්නේ. මේ තියෙන මගේ කප් එකේ කොටස් දෙක. එතකොට මේකේ කප් එක සඳහා තියෙන කොටස් දෙකයි. දැන් මේකේ අපිට කප් එකේ තියෙන උඩ කොටසේ අපිට දැන් සාමාන්‍යයෙන් අපි බෙෂර් එකක් මහනකොට අපිට පටි අල්ලන්න උඩින් හැඩයක් තියෙනවා. ඒ හැඩතලයේ මගේ මේ තියෙන කප් එකෙත් තියෙනවා. ඒතර මම ඒ කොටස ඉවත් කරලා ගැළපෙන විදිහට තමයි මම මෙතෙන්දී හදලා ගන්නෙ. මොකද අපිට ඒක අර 100%ක් මේ තියෙන විදියටම අරගෙන මෙතෙන්දී හදාගන්නේ නැහැ. අපි මෙතෙන්ට ගැළපෙන ආකාරයට වෙනස් කරලා ගන්න පුළුවන්. එම වෙනස් කළා කියලා අපිට කප් එකේ හැඩේ ලොකු වෙනසක් වෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහට හදාගන්න ඔයාලා ළඟ තියෙන අණුව. දැන් මේ තියෙන පපුව අඩියෙන් බ්‍රාකට් ලයින් එක ඇඳගත්තට පස්සේ මම මෙහුම් වාසි දීලා මේ කොටස ගන්නවා. දැන් පිටිපස්සත් අපි මේ විදිහටම ගන්න ඕනේ. දැන් අපි දැන් ජැකට් එකක් මහනකොට වගේ පිටිපස්ස අපිට ලොකු වෙනස්කම් කරන්න නැහැ. මොකද අපි මෙතෙන්දී අරගෙන තියෙන්නේ සාමාන්‍ය මට්ටමින් විතරක් නිසා. එහෙනම් මෙන්න මේ විදියට මූලික සැකැස්ම හදාගන්න.
දැන් මම අර කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන හැඩතලේ. ඒ මොයාලගෙත් තිබුණොත් මෙන්න මේ විදියට කප් එක බැලන්ස් කරලා ගන්න. දැන් මෙතන කොටස චුට්ටක් අර උලගති උඩට තියෙන වැඩි ප්‍රමාණයක් නිසා මම ඒ කොටස ඉවත් කරලා මේ විදියට ගන්නවා. ඒතර කප් එකේ උඩයට මාරු කරගන්න එපා. ඒව මාක් කරගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ කප් එකට අවශ්‍ය රෙදි කොටස් ටික කපා ගන්න ඕනේ. අපි පාවිච්චි කරන්නේ ලයිනින් එක ප්‍රධාන රෙදි උඩින් තව නෙට් එහෙම භාවිතා කරනවා නම් හැම එකෙම කොටස් දෙක බැගින් කපා ගන්න මේ කප් එකේ කොටස් දෙක තියලා. දැන් මට තියෙන කොටස් දෙකයි ඔයාලට කොටස් තුනක් වෙන්න පුළුවන්. මොකද ඔයාලා ළඟ තියෙන බ්ලොක් එකක් අනුව. දැන් මම කරන්න ඕනේ දැන් එහෙනම් මෙන්න මේ කොටස් ටික කපා ගන්නවා මේ විදියට තියලා. කප් එකේ කොටස් ටික කපා ගත්තා වගේම අපි මේ තියෙන අපේ ඉතිරි කොටස බ්ලවුස් එකේ කොටස මේ කොටසත් අපි තියලා ඉවරලා එනම් කපා ගන්න ඕනේ අපි භාවිතා කරන රෙදි වලින්. දැන් මේ කොටස ඉදිරිපස නැම්මට තියෙන නිසා මම නැම්මට තියලා කපා ගන්නවා. ඒතර පිටිපස්ස මම භාවිතා කරන්නේ කෝඩ් කරන්න. ඒ නිසා පිටිපස්ස අපිට වෙන වෙනම කපා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදියට එනම් මේ කොටස් ටිකත් කපා ගන්න.
ඊළඟට තියෙන්නේ අපිට මෙන්න මේ කොටස් එකින් එක මහ ගන්න ඕනේ කප් එකේ හැඩයෙන්. ඒතර ඔයාලා අනිවාර්යෙන් බ්ලොක් එක තියලා චෙක් කරගන්න. ඔයාලගේ බ්ලොක් මොන වගේද තියෙන්නේ? ඒකේ උඩ යට මොකද්ද? ඒකේ පැතියෙන්න ඕනේ මොනවාද? ඒ ටික බලලා අනිවාර්යෙන් මේ හැඩතල ටික මහ ගන්න. ඒතර මම ගත්ත එකේ මට මේ කප් එකේ කොටස් දෙකේ මෙහෙන්න ඕන තැන තමයි මේ මම අරගෙන තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් බ්ලොක් එකේ මෙහුම් වාසියක් තියෙනවා අඟල් කාලක විතර. ඊට අමතරව මෙහුම් වාසිය ඕනි නම් විතරක් තියාගන්න. නැත්නම් වලට ඒ තියෙන මෙහුම් වාසිය ඇතිනම් මෙහුම් වාසිය නොතිය කපන්න. ඒතර ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒතර මම මේ මහන්නේ කප් එකේ හැඩය ගන්න. කොටස් දෙක එක මැද මෙන්න මේ මහ ගන්නවා. දැන් මෙතෙන්දි මම මේ ලයිනින් එක. ඒතර මගේ ප්‍රධාන රෙදි කොටස්. ඒතර මම උඩින් භාවිතා කරන කොටස්. මේ කොටස් එකින් එකට මේ විදිහට මහන්න ඕනි. මහලා ඒ වගේම තමයි අපිට කප් එක ඇතුල් පැත්තේ මෙහුම් වාසිය හංගන්න කවරින් එකක්. අපිට ඒතර මේ වගේ තව කොටස් දෙකක් මහලා ගන්න ඕනේ එහෙම දානවා. ඒතර වැඩිපුර කොටස් කපන්න ඕන. ඒතර ඒ වගේ අපිට හදන්න පුළුවන්. ඒතර මෙතනින් එහාට තියෙන අපි කප් එක හදාගන්න කොටස් ටික.
මේ තියෙන බ්ලවුස් එකේ අපි ඉතිරි කොටස. දැන් මේකට අපි වෙල් බොන්න අල්ල ගන්න ඕනේ. එතකොට දැන් වෙල් බොන්න අල්ල ගන්න ඔයාලට කැමති තැන් වලින් බෙදා ගන්න. බෙදාගෙන ඒ තැන් වලට තමයි අපි වෙල් බොන්න එක අල්ලන්නේ. වෙල් බොන්න එක අල්ලලා ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මේකේ උඩ කොටසත් අපි තියලා මහගෙන කප් එක වටේට තියලා මහන්න. ඉතින් මෙතෙන්දී අපි අර කෝසෙට් එකක් කියන සංකීර්ණ දේ තුල නෙමෙයි අපි කරන්නේ. හරි සරල දේ තුල. මොකද මම මෙතෙන්දී මේ කොටස හදා ගන්නවත් ලොකුවට මෙෂර්මන්ට් භාවිතා කළේ නැහැ. ලොකුවට ඩාට් මොකවත් දුන්නෙත් නැහැ. කිසිම දෙයක් නැතුව තමයි මම අරගෙන තියෙන්නේ. නමුත් අපිට මේ සරල විදිහට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒතර කෝසෙට් එක කියන්නේ අපිට අර ඒ තරම්ම සංකීර්ණ මට්ටමින් නැතුවත් හදා ගන්න පුළුවන් නිර්මාණයක් තමයි. ඒතර වෙල් බොන්ඩ් එක අල්ලනකොට මෙහුම් වාසිය අතහැරලා ඔයාලා අල්ල ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී අපි කරන්නේ වෙල් බොන්ඩ් අවශ්‍ය කොටස් ටික කපාගෙන මේක කවර් කරලා තියලා මහගන්න එක.
පසුපසට ලූප් ටික අල්ලගන්න වීඩියෝ එකක් මම ඊට කලිනුත් ඔයාලට ගෙනාවා. මම මෙතෙන්දිත් කරන්නේ ඒ විදිහටම ලූප් ටික අල්ලගෙන පසුපසට තියලා මහගන්න එක. ඒතර පසුපසටත් අපි වෙල් බොන්ඩ් භාවිතා කරනවා. ඒ වගේම ලූප් ටිකටත් වෙල් බොන්ඩ් එක භාවිතා කරනවා. එහෙනම් ඉතින් මේ කොටස මේ විදිහට හදාගෙන පසුපසට ලූප් ටික දීලා ඒතර අපි කෝඩ් කිරීමට අරගෙන තියෙන්නේ. අංශය මහලා එහෙනම් ඔයාලට මේකෙදි අර කප් එකක් මම වෙනම භාවිතා නොකරපු නිසා සහ මේකේ වෙල් බොන්ඩ් මොකුත් පාවිච්චි නොකරපු නිසා කප් එකට මම මේකේ පටි දෙකක් භාවිතා කළා. ඒවා වෙනස් කරගන්න පුළුවන් අපි හදන විදිය අනුව. මම භාවිතා කළේ නම් මෙන්න මේ විදියට ඔයාලත් නිර්මාණය කරලා බලන්න. හැබැයි එකම දේ මතක තියාගන්න මේ නිර්මාණය හැදුවේ අපි බ්ලොක් එකක් භාවිතා කරලා එහෙනම් ඔයාලා ළඟ තියෙන බ්ලොක් එකක් භාවිතා කරලා උත්සාහ කරලා බලන්න. කොයිතරම් දුරට අපට මේ නිර්මාණය කරන්න පුළුවන්ද කියලා.